ප්‍රශ්නේ තියෙන්නේ දුෂ්ට්‍රාවී මාධ්‍යයක් ඔස්සේ වැටෙන ගෝලයක් මත F දුෂ්ට්‍රාවී බලයක් ක්‍රියා කරනවා කියලා කියලා තිනවා. මේ බලය ගෝලයේ ප්‍රවේගය සහ අරය ඒ වගේම දුෂ්ට්‍රාවී සංගුණකය මත රඳා පවතිනවා කියලා කියලා තිනවා. පහත දැක්වෙන කවර සමීකරණයකින් F දුෂ්ට්‍රාවී බලය සඳහා මාන වශයෙන් නිවැරදි සම්බන්ධතාවයක් දැක්වේද කියලා අහලා තියෙනවා. ඉගැන දැන් අපි මේ ගෝලය මොක්කර මාධ්‍යයක් ඔස්සේගෙන් වාතය ජලය වගේ මාධ්‍යයක් ඔස්සයෙන් හෝට ඒ මාධ්‍යය මගින් ගෝලයට දැනෙන බලය තමයි දිස්ට්‍රාවී බලය කියලා මෙතන ෆිසික්ස් වලින් කියලා තියෙන හරිද. එතකොට ඒක රඳා පවතින සාධකටයක් අපිට කියලා තියෙනවා ප්‍රශ්නෙම ගැන මේ බෝල වැටෙන ප්‍රවේගයක් ඒ බෝලය අරයත් සහ මේ මාධ්‍ය දුෂ්ට්‍රාවී සංගුණක කියන්නේ වාතය ගත්තොත් වාතයෙන්ගේ ගෝලය මත දැනෙන බලයට වඩා ජලයෙන් ගෝලයක් මත දැනෙන බලය වෙනස් වෙනවන ඒක වෙනස් වෙන්නේ දුෂ්ට්‍රාවී සංගුණකය මත ඒක සාමාන්‍යයෙන් ඒ මාධ්‍ය අනුව ඒක නියතයක් වෙනවා දුෂ්ට්‍රාවී සංගුණකය කියන්නේ හරිද. එතකොට අපිට මේ ඔයාලට මතක ඇති මේ ඔය පළවෙනි පාඩමකින් මාන පාඩම කරද්දී මාන විශ්ලේෂණයෙන් භෞතික විද්‍යාත්මක සමීකරණයක් ව්‍යුත්පන්න කිරීම කියන කොටස. ඒකදී අපි අපිට දීලා තියෙනවා හොයාගන්න ඕනේ සමීකරණය කියන්නේ අපිට දුෂ්ට්‍රාවී බලයනේ අපි හොයාගන්න ඕනේ. ඒක රඳා පවතින සාධක ටික දීලා තියෙනවා. අනිවාර්යෙන් භෞතික විද්‍යාත්මක සමීකරණයක් වෙනවා නම් වම් පස මාන දකුණු පස මාන වලට සමාන වෙන්න ඕනේ. එතකොට අපි මෙතන බලයේ මාන දන්නවනේ අපි කියන්නේ මේ ලැම්ඩා මේ දෙක අනුලෝම සමානුපාතික වෙනවා කියලා තමයි ගන්න. ඔයාලට මේ පොඩ්ඩක් නෝට් එක බලුවා නම් ඒ ටික තේරෙයි. කොහොමද ඒක කරන්නේ කියන්නේ. අපි දැන් ඒ කියලා නියතයක් අරගෙන මේවා මාන වශයෙන් සමාන කරන්න තමයි හදන්නේ. එතකොට මේ අපි මේ x y z එන අගයන් ටික හොයාගත්තට පස්සේ දුෂ්ට්‍රාවී සංගුණකය කියන්නේ දුෂ්ට්‍රාවී බලය අපිට හොයාගන්න පුළුවන්. බලය කොහොමද හොයන සමීකරණය මොකක්ද කියලා අපිට මෙතනින් හොයාගන්න පුළුවන්. එතකොට අපිට මේ LHS මාන කියන්නේ වම් පස මාන අපිට රයිට් හෑන්ඩ් මේ මාන ගන්න පුළුවන් ලෙෆ්ට් හෑන්ඩ් එකේ මාන ඒ කියන්නේ බලයේ මාන රයිට් හෑන්ඩ් එකේ මාන ප්‍රවේගයේ මාන LT ඍණ 1 වෙනවා. ඒක දැන් x වල අපි x ඒ කියන්නේ කීවෙනි බලයද කියන එක අපි දන්නේ නැහැනේ මෙතන. ඒක තමයි මේකට x කියලා අරන්. මේක r කියන්නේ කීවෙනි බලයක්ද කියන්නේ මේක r තියෙන්නේ යටද උඩද මොකද්ද කියලා අපි දන්නේ නැහැනේ සමීකරණේ. ඒක අපි අරගෙන තිනවා y කියලා r ගේ බලය. මේ දුෂ්ට්‍රාවී සංගුණකයේ මේ කීවෙනි බලයද කොහොමද ඒක තියෙන්නේ කොතන තියෙන්නේ කියන එක අපි මේ දන්නේ දුෂ්ට්‍රාවී සංගුණකයේ. ඒකින්ද අපිට තියෙන තැන හොයාගන්න ඒක බලයක් විදිහට අපි අරන් දිනවා z කියන එක. එතකොට අපි වේගයේ මාන දන්නවා LT ඍණ 1 ඒක x වාරයක් කියලා අරගෙන තියෙනවා. r කියන්නේ දිගක් ඒ කියන්නේ ලෙන්ත් එකක් ඒක වෙන්නේ. ඒකේ මාන වෙන්නේ L ගේ y වෙනි බලය. දුෂ්ට්‍රාවී සංගුණකය අපේ දීලා තියෙනවා දුෂ්ට්‍රාවී සංගුණකයේ මාන දීලා තියෙනවා ප්‍රශ්නේ. ඒක මම මෙතන ආදේශ කරගත්තා. මේකදී අපිට දැන් තියෙන්නේ මේකේ සංඥා මේ දැන් ලෙන්ත් කියන්නේ දිගවල් දෙනවනේ දිගවල් වලට අදාළ මාන වෙනම එකට ගන්න ඕනේ. දැන් මෙතන මම හිතනවා ගුණ කරන්න ඕනේ නැති වෙයි කියලා කියන්නේ. සුළුකින් පුරවන් කියලා හිතනවා. මෙතන L වල x වෙනි බලයක් එනවා. මෙතන L වල y වෙනි බලයක් එනවා. මෙතන L වල ඍණ z වෙනි බලයක් එනවා. මේ මෙතන තියෙන දර්ශක පොඩි සින්න. මෙතන t වල ඍණ x වෙනි බලයක් එනවා. මෙතන t නෑ. මෙතන t වල ඍණ z වෙනි බලයක් එනවා. m වල එන්නේ z විතරයි. නේද? වෙන කොහෙවත් z නෑනේ. එතකොට අපි m හි මාන සලකනවා කියලා. m හි මාන සලකා කියලා ගත්තොත් හරිද? වම් පැත්තේ m තියෙනකොට m ගේ බලය එකයිනේ මෙතන. එකයි. l ගෙත් එකයි. හරිද? එතකොට මේ පැත්ත එක සමාන වෙනවා. මෙතන අපේ z. z ගේ බලය එකක් වෙනවා. එතකොට z සමාන 1යි. එතකොට l හි මාන සලකනවා. l මාන. يعني දිගවල් සලකලා අපිට ගන්න පුළුවන් x ධන y ඍණ z. එතකොට මෙතන වම් පැත්තේ l ගේ මාන ඇවිල්ලා තියෙන්නේ 1යි කියලා. ඒ l ගේ මාන වල බලය ඇවිල්ලා තියෙන්නේ 1යි කියලා. එතකොට මේ ටික සමාන වෙනවා 1ට. හරිද?
දැන් මෙතන අපිට මේ පද 3ක් තියෙනවානේ. මේ පද තුනේම අපිට එකපාරට මේ හොයාගන්න බෑ. අපි ඒකින්ද තව සමීකරණයක් හදාගන්නවා. t මාන සහගත කියලා. t මේ දකුණු පැත්තේ තියෙන ඍණ x ඍණ z. එතකොට වම් පැත්තේ තියෙනවා ඍණ සමානයි ඍණ 2 වෙනවා. අපි මේ ඔක්කොම ඍණෙන් බෙදුවොත් ඍණය ඔක්කොම කැපිලා ගිහලා ධන වෙනවා. z ගියාගේ අපිට ආවා 1යි කියලා. එතකොට x සමානයි 1යි කියලා එන්නේ. හරිද? අපිට එතකොට මෙතනට අපිට x සමාන 1යි කියන එක ආදේශ කරන්න පුළුවන්. z ඍණ 1යි කියන එක ආදේශ කරන්න පුළුවන්. හරි. එතකොට y එනවා අපිට 1යි. එතකොට දුෂ්ටාවේ බලය අපිට ලියන්න පුළුවන් k වාරයක්. මෙතන අපි x කියලා දාගත්තනේ. x ගියාගේ අපිට 1යි කියලා. එතකොට v වල පළවෙනි බලය අපි r ගේ දාගත්තේ y කියලා. y ගෙත් එතකොට r ගෙත් පළවෙනි බලය. දුෂ්ටාවේ සංගුණකයට අපි ගත්තේ z කියලා. z ආවෙත් 1යි කියලා. එතකොට දුෂ්ටාවේ බලයට අපිට සමීකරණයක් එනවා k වාරයක් v වතාවක් r කියන්නේ දිග වතාවක් දුෂ්ටාවේ සංගුණය. k නියත 1යි කියනවා. 1 වගේ වුණොත් එහෙනම් දුෂ්ටාවේ බලයේ සංගුණකය එහෙම වෙනවා. සමන් නියතය දෙනවා. නියතය පරීක්ෂණාත්මකව අපි හොයාගන්න ඕන නිසා.